හායි ළමයි මම මේ අරන් ආවේ The King's Affection කතා මාලාවේ 13 වෙනි කොටස. කලින් කොටස ඉවර වෙන්නේ ජීවුන් කුමාරයාගේ රහස දැනගන්න තැන ඉන්නේ. ඉතින් එතනින් පස්සේ අද කොටස මොකද වෙන්නේ කියලා අපි බලමු. කතාව පටන් ගන්නකොටම මහඇමති උපැමතිගේ සෙබළෙක්ට බයිනවා කුමාරයාව මග අරගත්ත එකට. ඒ සෙබළ කියනවා යුන් ආරක්ෂක තමයි කුමාරයාව අරන් ගියේ. දැන් එයා උපැමතිගේ අත්අඩංගුවේ ඉන්නේ කියලා. ඉතින් අපිට යුන් පෙන්නනවා. එයා ඉන්නේ හොඳටම තුවාල වෙලා. උපැමති එතනට ඇවිත් කියනවා ගෑනු කෙනෙක් වගේ වෙසලා ගැනීම නම් හොඳ තීරණයක්. යොන්සන් නියුන් දරුවා වගේම තමයි කියලා. යුන් ආරක්ෂක කියනවා එයා දැන් සිංහාසනාරූඪ වුණ කුමාරයෙක්. එයාට යන්න දෙන්න කියලා. ඒක නෙවෙයි මහඇමතිගේ තීරණය කියලා උපැමති කියනකොට එයාට දැනගන්න ලැබෙනවා කන්දේ අර දෙන්න ගැන ආරංචියක් ලැබුණා කියලා. ඒ අතරේ කුමාරයා ගෑනු ළමයෙක් කියලා දැක්කට පස්සෙත් මුකුත් නොකියන ජීවුන් කුමාරයාගේ තුවාලයට බෙහෙත් දාලා ඉන්නවා. ඇඳුම කුමාරයාගේ ඇඟ උඩින් දාලා මං ඉක්මනින් දර ටිකක් හොයන් එන්නම් කියලා ජීවුන් එතනින් ගිහින් කල්පනා කරනවා. රෑ වෙනකම්ම උපැමතිගේ සොල්දාදුවෝ කැලේ පීරලා හොයනවා. එතන ගහක ලේ තියෙනවා දැකලා නිකටම එයාලව හොයන්න කියලා උපැමති අණ කරනවා. කුමාරයා ගිනිමැලේ ගාව ඉන්නකොට ජීවුන් ගඟ ගාව ඉඳන් ඉන්නවා. කුමාරයා තනියම ඉන්න බෑ කියලා ඇවිත් ජීවුන් ගාවෙන් ඉඳගෙන අහනවා ඇයි ඔයා මුකුත් මගෙන් අහන්නේ නැත්තේ? ඔයා කම්පනයට ලක් වෙන්න ඇති. ඔයාට මා එක්ක අමනාපයකුත් ඇති නේද? මං ඔයාව රැවට්ටුවා කියලා. ජීවුන් කියනවා ඔව් අමනාපයක් දැනෙනවා ඔයා එක්ක නෙවෙයි මං ගැන කියලා. ඔයාට ගොඩක් ප්‍රශ්න වලට තනියම මුහුණ දෙන්න උන එකට මට සමා වෙන්න කියලාත් කියනවා. කුමාරයා කියනවා එයාලා නියුන් දරුවන් අයියා මරුණට පස්සේ මට එයාගේ තන ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ කියලා. මේ වෙලාවේ කතාව කියන්න බල කරන්න එපා. ඔබේ සෞඛ්‍යයයි මට වැදගත්. ඔයා එක්ක ඉන්න තියෙනවා නම් වෙන කිසිම දෙයක් වැඩක් නෑ කියලා ජීවුන් කියනවා. ඒක අහලා කුමාරයාට සතුටු හිතෙනකොට ජීවුන් කුමාරයා බදා ගන්නවා. ඔයාට මතකද එදා මහඇමති ගාව තිබ්බ මේ කුඩු දාපු බඳුන? ඒක මහඇමති රජතුමාගේ පාලකයාට දීලා. ඒක දිහා බලන් පාලක හොඳටම කලබල වෙලා ඉන්නේ. රජතුමාට අරන් යන බෙහෙත් ඔසු පාලක ඉල්ල ගන්නවා එයා අරන් යන්නම් කියලා. ඒ අතරේ කවුරු හරි රජතුමාගේ කුටියට ඇතුල් වෙනවා. ඉතින් මේ වෙන කවුරුවත් නෙවෙයි ගාවොන්. ගාවොන් රජතුමාගේ බෙල්ලට කඩුව තියලා අහනවා ඇයි ඔයා මාව බේරගත්තේ කියලා උපැමතිගෙන්. රජතුමා අහනවා මාව ඔටුන් නිමි කුමාරයාව මැරුවා කියලා ඔයාට ඇතුළේ තියෙන කෝපය සංසිඳනවද කියලා. අර ගුරුවරයාව හිස ගසා දාන එක මතක් කරන ගාවොන් අහනවා ඔයා මොනවද මං ගැන දන්නේ කියලා. ගාවුන්ගේ කඩුවේ තියෙන අර ටැග් එකක ජේසියොක් කියලා තියෙනවා. ඒකේ තේරුම නව වසරක් පිළිගැනීමට පෙර පැරණි දේ ඉවත් කර දැමීමයි කියන එක. ඒක ඔයාගේ තාත්තගේ මගේ ආදර්ශ පාඨය තමයි කියලා රජතුමා කියනවා. අපි දෙන්නටම ඕනි උනේ එහෙම ලෝකයක්. අවසනාවට මට මිතුරෙක් නැති වුණා වගේම එහෙම ලෝකයක් ඇති කරන්නත් බැරි වුණා. ඒත් මම මැරෙන්න කලින් ඒක කරනවා කියලා කියනවා. ඉතින් ගාවොන් කියන්නේ මේ මරලා දාපු ගුරුවරයාගේ පුතා කියලා අපිට තේරෙනවා. ඒ කතාව අහලා ගාවොන්ගේ හිත ටිකක් හැදෙනකොට පාලකෙතෙන්ට අර ඔසු බඳුනත් අරන් එනවා. ඒක රජතුමා බොනකන් ගාවොන් හැංගිලා ඉන්නවා. ගාවොන් එතනින් යන්න හදනකොට රජතුමා කියනවා එවුන් සියෝ ඔයාගේ තාත්තගේ සොහන පර්වතයේ ඉහළ තියෙන්නේ. ඔයා ගිහින් එයා බලන්න කියලා. ගාවොන් රජමාලිගාවෙන් එළියට යන්නත් කලින් හැමෝම රජතුමනි කියලා කෑ ගහන්න ගන්නවා. ගාවොන් ඇවිත් බලනකොට රජතුමා ලේවමනේ එක්ක මිය ගිහිල්ලා. ඒක දැකලා ගාවොන් දුක් වෙනවා කියලා අපිට පේනවා. උදේ වෙනකම්ම කුමාරයා ජීවුන්ගේ උරහිස උඩ නිදි. කුමාරයා ඇහැරුණාම ජීවුන් අහනවා තව ටිකක් අපිට මෙහෙම ඉන්න බැරිද කියලා. කුමාරයා කියනවා ඔයා මගේ පැත්තේ හැමදාම ඉන්න තීරණය කළොත් ඔයාට පලා යන්නෙක් විදිහට ජීවත් වෙන්න වෙයි කියලා. ඒකට කමක් නෑ. කොහොමත් මම එහෙම ජීවිතයකට තමා කැමති කියලා ජීවුන් කියනවා. ජීවුන් කියනවා අපි මෙතනින් ආරක්ෂිත තැනකට ගිය ගමන් පොඩි නිවසක් හොයාගමු. දවල් වරුවේ වැඩට ගිහින් ඇවිත් රෑ මං ඔයාට රසට උයලා දෙන්නම්. අපි එකට වෙළඳ පොලට යමු. මං එතනින් ඔයාට පොඩි තෑග්ගක් අරන් දෙන්නම් වගේ ලස්සන අනාගතේ කරන්න හීනමවන දේවල්. යුන් ආරක්ෂක පණ ගන්න ක්‍රමයක් හොයනකොට එතන ලී හ්යුන් කුමාරයා එනවා. ඒ දෙන්නම කුමාරයාව හොයන්න අර කන්දට යන්නයි හදන්නේ. ඒ අතරේ උපැමති ලේපාර දිගේ කුමාරයා හිටපු තැන් හොයාගන්නවා. එන ගමනේදී කුමාරයා කියනවා බුක්සොන් වල තමයි මගේ ආරක්ෂිත නිවස තියෙන්නේ. එතනට යන්න ඕනි. එතන කිම්පාලිකාවයි හොන් ඉන්නවා කියලා. ලේපාර එළියට පේන නිසා ජීවුන් ඇඳුම් වගේක් ගන්නකොට කුමාරයා ගෑනු ළමයින්ගේ විසිතුරු කඩු දිහා බලන් ඉන්නව දකිනවා.
ජීවුනුත් ඒකට දිහා බලනවා. ඉතින් කුමාරයා ඇඳුම් මාරු කරන් ආවට පස්සේ කෑම වගේකුත් කුමාරයාට දීලා කියනවා කලබල වෙන්න එපා අපි ගියාට පස්සේ මම ඔයාට ලස්සන ඇඳුම් අරන් දෙන්නම් කියලා. එකපාරටම ජීවුන් කෑම ටිකත් කුමාරයාට දීලා දුවනවා මං ඉක්මනින්ම එන්නම් මට දෙයක් ගන්න බැරි වුණා කියලා. ඒ ජීවුන් ආයෙත් එන්න කලින් උපැමතිගේ අය කුමාරයාව අල්ලගන්නවා. ජීවුන් මේ කටුවත් අරන් එනකොට එයා දකිනවා කුමාරයාට දුන්න කෑම එක බිම තියෙනවා ඒත් කුමාරයා එතන නෑ කියලා. යුනාරක්ෂක කුමාරයාට එන්න කියලා තිබ්බ බුක්සොන් නිවසට ආවත් ඒ වෙනකොටත් එතනට ආව උපැමතිගේ අය කිම්පාලිකාවයි හොංවයි අල්ලගෙන. එනිසා යුන්ටත් ඇටත් වෙන්න වෙනවා. කුමාරයාව අරගෙන එනකොට එතනට මහඇමතිත් ඇවිත් කියනවා ඔයාට මාලිගාවට යන්න වෙනවා රජතුමා මිය ගිහින් කියලා. ඒක අහලා කුමාරයා හොඳටම කලබල වෙනවා. ජීවුන් කුමාරයා හැමතැනම හොයලා නවතිනකොට එයාට ඇහෙනවා රජතුමා මැරිලා කියලා මිනිස්සු කතා වෙනවා. පොන්සන් කුමාරයා දැනගන්නවා රජතුමා මිය ගිහින් තියෙන්නේ වසක් පානය කරලා කියලා. රජතුමාගේ අවමංගල්‍යයේදී ඇමතිවරු ඉල්ලන්නේ අලුත් රජ කෙනෙක් පත් කරන්න කියලා. මව්බිසව මෙතනදිත් ඒ දේවල් කතා කරන්නේ ඇයි කියලා අහනවා. ඇමතිවරු ආයෙත් ඉල්ලීම් කරනකොට මහඇමතිකෝ කියලා මව්බිසව අහනවා. ඒ වෙලාවේ මහඇමතිත් එක්ක කුමාරයාත් එනවා තාත්තගේ අවමංගල්‍යයට. තාත්තගේ මිනිහ ඉස්සරහට ගිහින් බිම වැටිලා කුමාරයා අඬන්න ගන්නවා. රජිනගේ තාත්තා මව්බිසව එක්ක කියනවා පිටුවහල් කරලා තියෙද්දිත් මාලිගාවට ආව එකට කුමාරයාට දඩුවම් කරන්න කියලා. මව්බිසව අහනවා තාත්තගේ අවමගුවට ආව පුතෙක්ට මං දඩුවම් කරන්නේ කොහොමද? එයාටත් දුක දැනෙනවනේ කියලා. ඒත් මේ රජයට නීති තියෙනවා ඔබතුමියට බැරි නම් කුමාරයාවයි එයාවයි එක්කන් ආව මහඇමතිවයි අත්අඩංගුවට ගන්න කියලා සෙබළුන්ට මං කියන්නම් කියලා නැගිටලා යන්න හදනකොට මහඇමති එතනට එනවා. මට මව්බිසව එක්ක තනියම කතා කරන්න ඕනේ කියලා මහඇමති ඉල්ලනවා. එතනදී මහඇමති කියන්නේ කුමාරයාව රජ කරවන්න කියලා. බලෙන් පාකර කෙනෙක්ව පත් කරන්න කියලාද මට කියන්න කියලා මව්බිසව අහනකොට මහඇමති කියනවා නැත්නම් රාජද්‍රෝහී කියාවක් කරපු අයටද රජකම දෙන්න කියලා. කුමාරයා තාත්තා ළඟ ඉන්න ගමන් මල්ලි කොහෙද කියලා අහනවා. ඉතින් ජේහියුන් කුමරු අඬන ගමන් තමයි ඉන්නේ. එතනට කුමාරයා විත් මල්ලිට කියනවා ඒකට කමක් නෑ හැමදේම හොඳ විදිහට වෙයි කියලා. රජිනගේ තාත්තා පොන්සන් කුමරු හම්බෙලා කියනවා මහඇමති අතේ හොඳ හේතුවක් නැතුව එයා සෙල්ලම් කරන්නේ නැහැ. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනි විද්වතුන් රැස් කරලා එදා කලබලයක් ඇති කරපු එකට කියලා. පොන්සන් කුමාරයා කියනවා අපි නෙවෙයි ඔයයි සම්පූර්ණයෙන්ම ඒ කාරණේට වග කියන්න ඕනි. මන් කලේ ඔබට ලියුම දුන්න එක විතරයි කියලා. ඉතින් එහෙම වොන්සන් කුමාරයා ඒකෙන් ගැලවෙනකොට තාත්තට තනියම ඒකට මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මහඇමති කියන රාජද්‍රෝහිකම මොකක්ද කියලා. ඉතින් රජිනගේ තාත්තා හොරන් හමුදාවක් ලෑස්ති කරනවා කියලා තමයි මහඇමති කියන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ රජිනගේ තාත්තා ඒක කළේ රජතුමා එක්ක එකතු වෙලා කියලා. දැන් රජතුමාත් නැති නිසා මුළු බරම වැටෙන්නේ රජිනගේ තාත්තට. ඒ වගේම මහඇමති රජතුමාට වස දුන්න එකත් රජිනගේ තාත්තගේ පිට දානවා. ඒක අහලා මව්බිසව කලබල වෙනවා. රජින වගේම තාත්තත් කලබල වෙලා ඉන්නේ පොන්සන්ට රැවටිලා විදුතුන් රැස් කරලා වැරද්දක් කළා වගේම මාලිගාවේ කටකතා යනවා කියලා රජතුමාට වහ දුන්න කියලා. ඉතින් රජින කියනවා අපිට වෙලාවක් නෑ ඔබේ හමුදාව රැස් කරන්න කියලා ලියුමක් ලියන්න කියලා. ඒත් එතකොටම සෝදාදුවන් ඇතුළු වෙලා රාජද්‍රෝහීන් කියලා මේ දෙන්නව අල්ලගෙන යනවා. අර කොළපාට කුඩු එකත් එක්ක මහඇමති ඇවිත් රජුගේ තාත්තට කියනවා මේක තමයි ඔයා රජතුමාව මරන්න පාවිච්චි කරපු වස රජුගේ පාලකයා අතේ ඒක ඔසු එක්ක රජතුමාට දීලා කියලා. ඒක අහලා රජින වගේම තාත්තත් කලබල වෙනවා එයාලා මේකට කොටු කළා කියලා. කුමාරයා එක කතා කරන ගමන් ඉන්න ජේහියුන් කුමරුවත් සෙබළුන් ඇවිල්ලා අල්ලගෙන යනවා. ඒ නිසා කුමාරයා එනවා මහඇමතිව හම්බෙන්න. මහඇමති කියනවා රජින තාත්තත් එකතු වෙලා රජතුමාට වස දීලා. ඒ නිසා ඊළඟ රජු වෙන්න ලෑස්ති වෙන්න කියලා. කුමාරයා කියනවා ජේහියුන් කුමරුව නිදහස් කරලා එයාට ඒ තනතුරු දෙන්න එයා තමයි සුදුසුම කෙනා මාව බලයෙන් පහ කරලානේ කියලා. ඔයා දැන් මාලිගාවෙන් ගියොත් රජතුමාගේ අනට එරෙහි වුණා කියලා ඔයාගේ සේවකයන්වත් මරලා යුන් ආරක්ෂකගේ අත කපලා ඔයාට උදව් කරපු රාජකීය ගුරුවරයා වුණ ජීවුන්වත් වහලෙක් කරනවා ඔයාව රජ කරවන්න කියලා. අකමැත්තෙන් වුණත් කුමාරයා මාලිගාවට මහඇමතිගේ සෙබළුන් අරන් යනකොට ලීහියුන් ඇවිල්ලා කුමාරයා මාලිගාවෙන් අරන් යන්න හදනවා. ඒත් මහඇමති එතෙන්ට ඇවිල්ලා තර්ජනය කරනවා මොන්සන් කුමාරයාත් රජතුමාගේ මරණයට සම්බන්ධයි කියලා. ඒ නිසා ලීහියුන් කුමාරයාවත් සෙබළුන් එතනින් අරගෙන යනවා. දැන් කුමාරයාට තියෙන එකම විකල්පය රජ වෙන එක විතරයි.
උපෑමති මාලිගාවෙන් එළියට එනකොට ජීවුන් මාලිගාවට එනවා. උපෑමති ජීවුන්ට කනේ පාරක් ගහලා ඔයා කරපු දේ ගැන බරපතලක් ඔයාට තේරෙනවද කියලා අහනවා. ඒ ජීවුන් අහන්නේ කුමාරයා කොහෙද කියලා විතරයි. ජීවුන්ට කෑ ගහලා උපෑමති කියනවා එයා ඉක්මනින්ම රජ වේවි ඔයා අයින් වෙලා යන්න කියලා. ඒක අහලා හිම වෙන්න බෑ කියලා ජීවුන් මාලිගාවට දුවනවා. කුමාරයා එනවා හිරේ ඉන්න මල්ලිව බලන්න. මල්ලි අහනවා ඒක ඇත්තද මගේ සීයා තාත්තට පසු දුන්නද කියලා. කුමාරයා මුකුත් කියන්නේ නැති තැන මල්ලි කියනවා මම බය වුණා මට බලෙන් ඔයාගේ උටුන්න ගන්න වෙයි කියලා. ඒත් මම ඇත්තටම බය වුණේ අම්මයි සීයයි කෑදර වෙයි කියන එකට මට මැරෙන්න බයයි කියලා. කුමාරයා මල්ලිගෙන් සමාව ගන්නවා මම හිතුවේ මම විතරයි තනියම දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නේ තාත්තගේ මරණයටත් වා කියන්න ඕනි මම කියලා. මල්ලිගේ අතින් අල්ලන කුමාරයා කියනවා බය වෙන්න එපා මං කොහොමවත්ම ඔයාට මැරෙන්න දෙන්නේ නෑ කියලා. තාත්තා දිහා බලන් ඉන්න කුමාරයා හම්බෙන්න මහෑමති ආවම කුමාරයා කියනවා මං ඔයාට ඕනි විදියට රජ වෙන්නම් ඒත් මගේ මිනිස්සුන් වගේම ජේහියුන් කුමාරයාට ජීවත් වෙන්න දෙන්න ඕනි එහෙම වුණොත් මං ඔයාගේ රූකඩ රජු වෙන්නම් කියලා. එච්චරයිද කියලා අහලා කුමාරයාට ගරු කරලා ඉස්සර වගේම කුමාරයාගේ උරහිස මිරිකලා මහෑමති එතනින් යනවා. කුමාරයාගේ තුවාලෙන් ලේත් එනවා. ඒ අතරේ ජීවුන් කුමාරයාව හොයන් එනවා සෙබළුන් එයාව නවත්තන්න හැදුවත්. ඇවිත් අනන ගමන් කුමාරයාගෙන් අහනවා ඔයා හොඳින්ද කියලා. කුමාරයා ජීවුන්ගෙන් සමාව ගන්නවා. ජීවුන් කියනවා ඒක වෙන්න බැහැ. ඔයා මට කිව්වා අපි එකට ජීවත් වෙනවා කියලා. තාමත් පරක්කු නැහැ. මට ඔයා මාලිගාවෙන් එක්කගෙන යන්න දෙන්න කියලා. කුමාරයා කියනවා අදින් පස්සේ ඔයාට මගේ පැත්තේ ඉන්න අවසර නෑ කියලා. ජීවුන් ඉල්ලනවා එහෙනම් මට ඔයාගේ තුවාලෙට බෙහෙත් කරන්නවත් අවසර දෙන්න කියලා. ඉතින් 13 වෙනි කොටස ඉවර වෙන්නේ අපේ කුමාරයා රටේ රජ වෙන රාජාභිෂේකේ පෙන්නලා එයා සිංහාසනේ ඉඳගන්න තැනින්. අපි යමු 14 වෙනි කොටස බලන්න. උපෑමතිව හොයන්ගෙන ජීවුන් ඉල්ලනවා තනතුරු මොකක් වුණත් කමක් නෑ මට මාලිගාවේ ඉන්න විදියක් හදලා දෙන්න කියලා. උපෑමති අහනවා මාලිගාවේ ඔයා වගේ හරි දේ කරන්නට ජීවත් වෙන්න පුළුවන් තැනක් නෙවෙයි ඒක අමතක කරන්න කියලා. ජීවුන් කියනවා මං ඒ දේවල් වලට අනුගත වෙන්නම් කියලා. ඉතින් උපෑමති මහෑමතිව හම්බෙලා කියනවා මේ දේවල් ගැන. ඒත් මහෑමති කියන්නේ ජීවුන් කුමාරයාවත් අරන් පැනලා ගිය නිසා එයාට දඬුවම් නොකරන එකටම සතුටු වෙන්න කියලා. උපෑමති කියනවා මං ඔයා වෙනුවෙන් මිනිස්සෙක් මරු පළවෙනි වතාවෙම ඔයා කිව්වා මගේ පවුලට කිසිම හානියක් කරන්නේ නෑ කියලා. දැන් මේ වෙනකොට ඔයාට ලැබෙන්න ඕනි හැමදේම ලැබිලා ඒ නිසා මගේ බාරය තෑගි ලැබෙන්න කියලා. ඉතින් දැන් අපේ කුමාරයා රජ වෙලා කියලා ඔයාලා දන්නවනේ. ඒත් මං කුමාරයා කියලාම දිගටම කියන්නම් ඔයාලගේ පහසුවට. කුමාරයා එනකොට ජීවුන් නැවිත් කියනවා මාස 2ක් හොඳටම ඇති. මං කිසිම දෙයක් කියන්නේ නැහැ. ඔබේ තුවාලය හොඳ වෙනකම් මට ඔබේ පැත්තේ ඉන්න දෙන්න. මං මෙහෙ නෑ කියලා මවා පාන්න මාත් එහෙම කරන්නම් කියලා. මොකද කුමාරයාට තුවාලය වෛද්‍යවරුන්ට පෙන්වන්නත් බැහැනේ. එහෙම වුණොත් එයා ගෑනු ළමයෙක් කියලා දැනගන්න නිසා. ඉතින් මේ ඉන්නේ හාග්‍යොන්. එයාට කොහොම හරි කුමාරයාගේ බිරිඳ වෙන්න අවස්ථාව ලැබිලා. දැන් එයා තමයි රාජ්‍ය රැජින. එනිසා යුද ඇමති වෙලා හිටියාගේ තාත්තව වාම රාජ්‍ය මන්ත්‍රී තනතුරට උසස් කරලා. මං හාගියොන්ට කුමරිය කියලා මෙතන ඉඳන් කියන්නම්. කුමරිය මේ දුවන්නේ කුමාරයාට ආදර ලියුමක් දෙන්න. ඒත් එයා මගදී හම්බෙන තාත්තා එක්ක කියනවා කුමාරයා ඒව කියවනවත් දන්නේ නැහැ. තාමත් පිළිතුරු ලිපියක් ලැබුණ නැහැ කියලා. තාත්තා නම් කියනවා එයා ඒ දේවල් කියවනවා කියලා. ජීවුන් දැන් වැඩ කරන්නේ රාජකීය ලේකම් කාර්යාලයේ. එයා කරන්නේ ඒ වාර්තා එහාටයි මෙහාටයි අරගෙන යන එක විතරයි. ජීවුන්ට කුමාරයාව හම්බෙන්න අවසර හම්බුණත් එයාට ලැබෙන්නේ විනාඩි 30 කාලයක් විතරයි. උපෑමති කුමාරයාගේ වෛද්‍යවරයාගෙන් කුමාරයාගේ තුවාලය ගැන ඇහුවත් වෛද්‍යවරයා තුවාලයක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. මොකද ඒකට ප්‍රතිකාර කරන්නේ ජීවුන් නිසා. ජීවුන් බෙහෙත් දාලා බෙහෙත් පෙට්ටියේ ලේඛන අතර හංගගෙන යන්න හදනකොට කුමාරයා ස්තුති කරනවා ඒ හැම දෙයකටම. ඒත් කුමරිය කුමාරයාව හම්බෙන්න එකපාරටම ඇතුළට ඇවිල්ලා ජීවුන්ගේ ඇඟෙත් හැප්පෙනවා. බෙහෙත් පෙට්ටියත් බිම වැටෙනවා. ජීවුන් ඉක්මනින්ම ලේ ගෑවුණු පටි හංග ගන්නවා. කුමරිය ආයෙත් එළියට යන නිසා කිම්පාලිකාව උපෑමතියනවා දැකලා කුමරියව ආයෙත් ඇතුළට එවනවා. කුමරිය දෙන්නගෙන්ම සමාව ගන්නවා. ජීවුන් එළියට ගියාම එයා දකිනවා තාත්තා එතන ඉන්නවා කියලා. කුමරියට එයා ගාවට එන්න කියලා හදිසිය මොකද්ද කියලා කුමාරයා අහනවා.
කුමරිය ලියුම දීලා කියනවා මං හීනයක් දැක්කා මට ඔබ ගැන සිතීම නතර කරන්න බැරි වුණා ඒ නිසා මේක ලිව්වා කියලා. කුමාරයා අපහසුතාවයට පත් වුණත් කියනවා මං ඒක අනිවාර්යයෙන්ම කියවන්නම් කියලා. ඒකට සතුටු වෙන කුමරිය කියනවා අපේ විශේෂ දිනය ළඟදිම ලෑස්ති කරනවා කියලා ඔබතුමා දන්නවා නේද කියලා. ඉතින් මේ විශේෂ දිනය කියන්නේ මේ දෙන්නගේ පළමු රාත්‍රිය. ලීහියුන් මේ බලන්නේ ඒකට යොදාගත්ත දිනය. ඒක ගොඩක් ළඟ දිනයක් නිසා ලීහියුන් එක්ක හොන් ගිහින් දිනය තවත් පස්සට දාගන්න දිනය හදන කෙනාට තර්ජනය කරනවා. දැන් රටේ තීරණ හැම දෙයකම කුමාරයා වෙනුවට අන ලැබෙන්නේ මහ ඇමතිගෙන්. ඒ වගේම එයාම සමහර ප්‍රශ්න වලට ඇමතිවරුන් යොදවනවා. දැන් මෙතනත් එක ප්‍රශ්නයකට වොන්සන් කුමාරයාව යොදවන්න කියලා රජතුමාට කියන නිසා වොන්සන් කුමාරයා ඉන්නේ තරහින්. එතනින් එළිරෙන කුමාරයාට මහ ඇමති කියනවා මෙතන බර රාජකාරි මන් බලා ගන්නම් ඔබ උරුමකාරයෙක් බිහි කරන්න වග බලා ගන්න කියලා. ඉතින් කිම්පාලිකාව දිනේ නියම කරපු ලියුමත් අරන් කුමරිය හම්බෙන්න එනවා. ඉතින් දිනේ එදිලා තියෙන්නේ අදට. ඒක දැකලා කුමරිය නම් ඉන්නේ ගොඩක් සතුටින්. කුමාරයව ලෑස්ති කරපු කිම්පාලිකාවයි හොංගුයි කියනවා අසනීපයි වගේ නිදහසට කරුණක් කියලාද බේරෙමු කියලා. ඒත් කුමාරයා තීරණය කරනවා කුමරිය ගාවට යන්න. ඉතින් කුමරියව හම්බුනාම කුමාරයා අහනවා ඔයා හින දැකපු රාත්‍රියක්ද මේ දවස කියලා. මට ඕනි ඔබතුමා වෙනුවෙන් පුතෙක් බිහි කරලා ඔබ සතුටු වෙනවා දකින්න කියලා කුමරිය කියනකොට කුමාරයා කියනවා මට ඒක කරන්න බෑ කියලා. ඊට පස්සේ කිම්පාලිකාවටත් එන්න කියනවා. කුමාරයා කියනවා මට ඔබේ කුටියෙන් එළියට යන්න පුළුවන් දැන්මම ඒත් මම ගියොත් ඔයාට අපකීර්තියක් වේවි. ඒ නිසා අද ඉඳන් අපි දෙන්න එකට රාත්‍රිය ගත කරන හැමදාම අපි දෙන්න වෙන වෙනම නිදාගමු. මේ දේවල් එළියට යන්න දෙන්න බෑ කියලා. කුමරිය පුදුමයෙන් වගේ මේ දේවල් අහන් ඉන්නවා. ඉතින් එයාලා හැම වෙන වෙනම නිදාගෙන ඉන්නකොට කුමරිය රහසින් අඬන්න ගන්නවා අනිත් පැත්ත හැරිලා. කුමාරයා ඉන්නේ හොඳටම අවුල් වෙලා. කුමාරයාට එදාගත්ත කොණ්ඩ කටුව දිහා බලාගෙන ජීවුන් ඉන්නකොට තාත්තා ඇවිත් අහනවා ඔයා දන්නවනේ එදා කුමාරයාට ඊතලයක් වදිලා තුවාල වුණා කියලා. එයා ඒකට ප්‍රතිකාර අරගෙන නෑ. ඔයා ඒ ගැන බැලුවද කියලා. ජීවුන් නෑ කියලා කියනවා ඒක බෙහෙත් දාන්න ඕනි තරම් ගැඹුරු නැතුව ඇති කියලා. ඒත් උපැමතිට ඒ ගැන සැකයි මොකද කැලේදී එයාට ලේ ගොඩක් දකින්න ලැබුණු නිසා. දැන් කුමාරයාගේ ආරක්ෂක විදියට ඉන්නේ උපැමති. එයා බලන්නෙම කුමාරයාගේ අර අතේ තුවාලය ගැන. මිනිස්සු කතා වෙනවා කුමාරයාගේ තාත්තව මරන්න වස දුන්න පාලකයා බෙල්ලි වැල දාගෙන මැරිලා කියලා. මේක ගාවුන් හැංගිලා අහන් ඉන්නවා. කුමරුයි කුමරියයි යනවා මව බිසව හම්බෙන්න. කලින් දවස් රාත්‍රිය ගැනත් අහලා මව බිසව කියනවා මුලින්ම මහ ඇමති ලීහියුන් කුමාරයාව ඈතකට යවුවා. දැන් මොන්සන් කුමාරයාවත් ඈතකට යවනවා. ඇයි මගේ පවුලේ හැමෝම මහ ඇමති මගෙන් දුරට යවන්නේ? ඒක මගේ හිතට ලොකු බරක් කියලා. කුමාරයා ඒ දේවල් වලට සමාව ඉල්ලනවා. එතනින් එන ගමනේදී කුමරිය කුමාරයාගේ ඇඳුමේ නූලක් අයින් කරන්න හදනකොට උපැමති දකිනවා අර කුමාරයාගේ බෙල්ලේ තියෙන මාක් එක පොඩි කාලේ ඇති වුණ. යන් එක අනිත් ගුරුවරු කියනවා හමුදාවට අවශ්‍ය හාල් ප්‍රමාණය යවුවත් අර හම්ගිරි කියන පළාතෙන් හැම වෙලාවෙම කියන්නේ හාල් අඩුවෙන් නෙවනවා කියලා. මේ හම්ගිරි පළාත කියන්නේ අර මහ ඇමතිලා චීන දූතයාට කියලා ඉල්ලපු පැත්ත ගැන. ඉතින් මෙයාලා සැක කරනවා කවුරු හරි ඒ හාල් සලාක ගබඩා කරගන්නවද දන්නේ නැහැ කියලා. ජීවුන් වාර්තා වගේක් අරන් යනකොට දකිනවා කුමාරයා හොන් එක කොහේ හරි යනවා. ඉතින් ජීවුනුත් ඒ පස්සෙන් යනවා. කුමාරයා එන්නේ යුන් ආරක්ෂකව හම්බෙන්න. එයාලා මෙහෙම හොරෙන් හම්බෙලා කතා කරන්නේ අර මහ ඇමතිට ඕනුණු ගම්මානේ හදන හමුදාව ගැන. ඉතින් යුන් කියනවා ආයුධ ප්‍රවාහනයට එයාලා භාණ්ඩ ප්‍රවාහනය යොදා ගන්නවා කියලා. ඒකට යුද ඇමතිවත් යොදා ගන්න නැවුම් භාවිතා කරන්න ඇති කියලා කුමාරයා කියනවා මං ඒ ගැන බලා ගන්නම් කියලා. යුන් ආරක්ෂක කියනවා පරිස්සම් වෙන්න කියලා කුමාරයාට. කුමාරයා කියනවා එයා හිතන් ඉන්නේ මං එයාගේ රූකඩයක් කියලා සාක්ෂි සහිතව එයාගේ රහස් සමුදාව ගැන වගේම මගේ තාත්තට විෂ දුන්නා කියලා තොප්පු කරොත් එයා බිම හෙලන්න පුළුවන් කියලා. ඒ වගේම කුමාරයා කියනවා අර රජතුමාට විෂ දුන්න පාලකයාගේ පැනලගේ බිරිඳ ගැනත් හොයලා බලන්න එයා මොනවම හරි දන්නවා කියලා. කුමාරයා එතනින් එනකොට මාලිගාවේ ආරක්ෂකයන්ට අහු නොවෙන්න ජීවුන් කුමාරයා එක්ක හැංගෙනවා. හොන් එයාලා වෙතනින් අරන් ගියාම ජීවුන් කුමාරයාට කියනවා මහ ඇමති යුන් ආරක්ෂකට කොහෙත්ම මාලිගාවට එන්න එපා කියලා තියෙනකොට මේ කරන දේ භයානකයි කියලා. යුන් එතනින් එනකොට මගදී උපැමතිව හම්බෙනවා. උපැමති අහනවා ඔයා ගම්බදව ඉන්න ඕනි වුණත් මෙහෙ ඉන්නේ ඇයි කියලා.
යුන් අහනවා ඔයාට කොහොමද කියලා. ඉතින් මෙතනදී යුන් කියන විදිහට අපිට තේරෙනවා මහා ඇමති යාට පාර්ශවික නොවන හැම ඇමති කෙනෙක්ම අයින් කරන හිරේ දාන වගේ දේවල් කරනවා කියලා. ඔයා ඇයි මායෙක් ඔය වගේ දේවල් කතා කරන්න කියලා උප ඇමති අහනකොට යුන් කියනවා ඔයාට මතකද අපි මෙතනදී අවුරුදු ගානකට කලින් කතා වුණේ මහලු වියේදී පසුතැවෙන දේවල් නොකර ඉමු කියලා. ඔයා වරක් හරි පසුතැවෙනවද මහා ඇමති එක්ක හිටපු කියලා යුන් අහනවා. උප ඇමති කියනවා ඒක මං තෝරගත්ත දෙයක් නෙවෙයි මං වෙනුවෙන් ගත්ත තීරණයක්. ඔයාට ඒ ගැන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. අදට මං ඔයාට යාළුවෙක් විදිහට යන්න දෙන්නම්. ආයේ මේ හරිය ඉන්න එපා කියලා එතනින් යනවා. ජීවුන් අන්තිම වතාවට කුමාරයාට බෙහෙත් දාලා එතනින් එනවා. කුමාරයාට ආයේ මේ වගේ රිද්ද ගන්න එපා කියලා. එළියට ආවම එතනදී ලී හියුන් ටිකක් කතා කරමුද කියලා අහනවා. ලී හියුන් මෙතන ජීවුන්ට කියනවා එයා කුමාරයාගේ රහස මේ කාලය පුරාවටම දැනගෙන හිටියා කියලා. ජීවුන් ඒක දැනගෙන පුදුම වෙනකොට ලී හියුන් කියනවා මම ඔයාට කිව්ව මගේ ඒකපාර්ශවික ආදරය ඇති උනේත් මේ කුමාරයා ගැන කියලා. ඒත් මම ඒ හැඟීම තියාගෙන ජීවත් වුණා ඒකෙන් කුමාරයාට රිදේ කියලා. ඉතින් ඔයාටත් ඒ හැඟීමම තියෙනවා නම් තවත් ඔයාටම රිදෙන්න කලින් ඒක අවසන් කරගන්න කියලා ලී හියුන් කියනවා. පවදා කුමාරයා ගුරුවරයෙක් වෙලා හිටපු මේ කෙනා අර හම්ගිර් පළාතේ නැව්වල ප්‍රවාහනය වෙන සහල් ප්‍රමාණයේ වරදක් තියෙනවා කියලා ඒ ලේඛන කුමාරයාට ගෙනත් දෙනවා. එහෙම කරන්න කියලා තියෙන්නේ ජීවුන්. මොකද එදා කුමාරයාගේ යුන් ආරක්ෂකගේ කතාව ජීවුන්ට ඇහිලා. ඉතින් මේ ගුරුවරයා විත් අහනවා ඒ ලෙජරේ ඔයා කොහොමද හොරකම් කරේ? ඔයාට පිස්සුද කියලා ජීවුන්ගෙන් අහනකොට ලෙජරයා තරන් එන කුමාරයාට ඒ කතාව ඇහෙනවා. උපැමති වෛද්‍යවරයෙක්ව හම්බෙලා අහනවා කාලයකට කලින් කෙනෙක්ගේ හුස්ම නවත්තලා තියෙන කඩු චිකිත්සාව තිබ්බා කියලා මට දැනගන්න ලැබුණා. එහෙම වෙන්න පුළුවන්ද කියලා. වෛද්‍යවරයා කියනවා ඔව් කියලා. කුමාරයා අර ලෙජරේ යුන් ආරක්ෂකට යවලා පරිස්සමෙන් තියන්න ඕන නිසා. කුමාරයා ඔළුව නිදහස් වෙන්න ඇවිදින්න යන තැනට ආවම ජීවුන් එතන පහන් කුඩු තියෙනවා කුමාරයා දකින්නපා. ජීවුන් එක ඇවිදින ගමන් ඉන්නකොට කුමාරයා කියනවා මගේ තුවාලය දැන් හොඳයි කියලා. එතකොට අපිට පෙන්නනවා උපැමති වෛද්‍යවරයා කිව්ව දේ හිත එනවා. ඉතින් වෛද්‍යවරයා කියලා එහෙම හුස්ම නතර කරන්න පුළුවන් බෙල්ල පිටිපස්සෙන් කටු චිකිත්සාව කරලා කියලා. දැන් උපැමතිට කුමාරයාව සැකයි. එයාගේ බෙල්ල පිටිපස්සේ අර මාක් එක තියෙන නිසා. උපැමති එහෙම ඇවිදන් එනකොට දකින්නවා කුමාරයාවයි ජීවුන්වයි. කුමාරයා කියනවා මගේ තුවාලේ හොඳ වුණත් ඔයා මාලිගාවේ තව ටික දවසක් ඉන්නවට මම කැමතියි. මට ඔයා එක්ක ඉන්න ඕනි කියලා. ජීවුන් කුමාරයා බදා ගන්නවා මං ඒක අහන්න බලාගෙන හිටියේ කියලා. මේ හැමදේම බලන් ඉන්න උපැමතිනේ මුලින් ඉඳන්ම එයා වැරදි කියලා හැමදේම තේරෙනවා. එතනදී කුමාරයා ජීවුන්ව කිස් කරනවා. උපැමති එක දකින තැනින් 14 වෙනි කොටසත් ඉවර වෙනවා. ඉක්මනින්ම ඊළඟ කොටස් වලින් හම්බෙමු.